තීරණාක රජු සංජානනා කරනවා. මෙතන මගේ ප්‍රශ්නයක් වශයෙන් මම යොමු කරන්නේ මාගේ දැනගැනීම පිණිසයි. ඔබතුමාගේ දේශන ඔච්චර අහලා තියෙනවා. මගේ මම ඇත්තටම මම හිතන පතර විදිය තුල මාගේ සිංහල දෙමළ මුස්ලිම් හා කියන්නේ කිසිම විදියට හිතන්න පදන්න නැතුව මධ්‍යස්ථතාවය තුල තමයි හිතන්නේ. ඔබතුමාගේ දේශනාව අහලා හිටියා මට මම මෙතන මගේ සහෝදරයෝ වගේ මම මෙතන දෙපළක් ආශ්‍රය කරනවා නිතර ප්‍රශ්න කරනවා. හැබැයි ඒ දෙන ගැටලු වලට දෙන උත්තර තුල පැහැදිලිතාවයක් නැහැ. ඒ කියන්නේ අර ආත්මාර්ථකාමයේ තුර තමාගේ පැවැත්ම තුලට විතරක් තොරතුරු හොයනවා වගේ තමයි අදහස් එන්නේ. එම නිසා මම ඔබතුමාගේ පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍යයි. මොකද ඔබතුමා ගොඩක් මේ ආගම දහම ගැන හොඳ පැහැදිලිමක් කිරීමේදී අපි අර කිව්වාගේ බෞද්ධයා කවුද කියලා දන්නේ නැහැ. ඉස්ලාම් භක්තිය කියලා කවුද තුල දන්නේ නැහැ. මිනිසයා කියලා කවුද කියලා හරියට මිනිසුන්ට අවබෝධයක් නැහැ. ඒතකොට ඔබතුමා ඉස්ලාම් දහම ගැන ඔච්චර විශිෂ්ට හැඟීමකින් ඒ ගැන පැහැදිලි කිරීමේදී අපි බෞද්ධයෝ වශයෙන් අපි දැන් බෞද්ධ කියලා අපි නාමික බෞද්ධ ඉන්නේ. ඉහළ බෞද්ධ ගණේ නැහැ. ඒ කියන්නේ වගේ දන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම අවබෝධයක් නැහැ. ඉතින් ඔබතුමාලා ඔච්චර විශ්වාසයෙන් කතා කරාට මට තියෙන ගැටලුව කියන්නේ මගේ ගැටලුව කියන්නේ මට එයාලා කරනවද නැද්ද කියන ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. දැන් අපි මිනිස්සු වශයෙන් ආශ්‍රය කරද්දී අපිට තියෙන ගැටලුව තමයි නෝබි කියන කාලේදී සත්ව ඝාතනය කියන්නේ මේ සඳහා ඒ කියන්නේ තව කෙනෙකුට ඒක බෙදා හදා දීමනේ කරන්නේ. ඒක කිරීමේ තුල ඒක සතෙකුට වෙන හානියක් නෙවෙයිද කියලා තමයි මම මේක විග්‍රහ කරන්නේ. මොකද ඒක තුලින් තව කෙනෙකුට හිරිහැරයක් කරදරයක් වෙනවා නම් ඒ දේ හොඳ නෑ කියන මතයේ තමයි මම ඉන්නේ. ඒ කියන්නේ තව කෙනෙකුට හිරිහැරයක් වෙනවා නම් තමන්ගේ පැවැත්ම නිසා. ඒ මහත්මයාගේ නම ගාමිණී මහත්මයා හොඳ කාලීන ප්‍රශ්නයක් ඇහුවා. ඒ නෝම්බි කාලේ නෙමෙයි මේ ඊළඟට අපි මූණ දෙන්න යන හජ්ජි කාලයේදී. හජ්ජි කාලයේදී සත්ව ඝාතනයක් සිද්ධ වෙනවා මුස්ලිම් ජන සමාජය තුළ. විශේෂයෙන්ම ගව ඝාතනයක් සිද්ධ වෙනවා. මේ ගව ඝාතනය මුස්ලිම් ජනතාව සිද්ධ කරන්නේ ඉස්ලාම් ධර්මයේ යුතුයකමක් වශයෙන්, වත්පිළිවෙතක් වශයෙන්, දෙවියන්ට පූජාවක් ලබා දීම වශයෙන් තමයි සමාජය දකින්නේ. එතකොට මේ ගව ඝාතනය සිද්ධ වීම ඉස්ලාම් ධර්මානුකූලව සත්ව හිංසනයක් නෙමෙයිද? සත්ව හිංසනයේ ඉස්ලාම් ධර්මයට පටහැනි කියනවා නම් ගව ඝාතනය නිසා සත්ව හිංසනයක් සිද්ධ නොවෙනවාද කියන එක තමයි ගාමිණී මහත්මයාගේ ප්‍රශ්නයේ සාරාංශය. ඉස්ලාම් ධර්මයේ තුල හජ් කියලා යුතුයකමක් තිබෙනවා. අපගේ යුතුයකම් පහක් තිබෙනවා. පංචමහා යුතුයකම් වල පස්වෙනි යුතුයකම තමයි හජ් කියන යුතුයකම. මේ හජ් කියන්නේ මුස්ලිම් ජනතාව තමන්ට හැකියාව වත්පොසත්කම් තිබෙන අවස්ථාවක ජීවිතයේ එකදු අවස්ථාවකවත් මක්කම නගරයට ගොස් ඒ මක්කම නගරයේ තිබෙන සුද්ධ වූ දේවස්ථානයේ යම් වත්පිළිවෙත් සිදු කිරීම තමයි හජ් වන්දනාව කියලා කියන්නේ. ඒ හැකියාව තිබෙන අය ඒ යුතුයකම සිදු කරන්න ඕනේ. හැකියාව නැමැති අයට ඒ අනිවාර්ය වන්නේ නැහැ. එම හජ් වන්දනාව සිදු කරන අවස්ථාවේදී හජ් වන්දනාවට නොයන පුද්ගලයන්ට යුතුයකමක් තිබෙනවා කුර්බාන් කියන ඒ යුතුයකම ඉටු කිරීම. එතකොට ලංකාවේ ඉන්න මිනිස්සු හජ් වන්දනාවට නොයන ශ්‍රී ලංකාවේ ඉන්න අය නැත්නම් වෙනත් රටවල් වල ඉන්න අය ඒ හජ් වන්දනාව සිද්ධ වෙන අවස්ථාවේදී හරියටම හජ් වන්දනාවේ අවුරුදු යාඥා වශයෙන් අපි සලකනු ලබන හජ් මාසයේ 10 වන දින අපි කුර්බාන් කියලා යම් කිසි වත්පිළිවෙතක් සිද්ධ කරනවා. එතනදී එළුවෙක් හෝ එක් පවුලක් වෙනුවෙන් එළුවෙක් දෙවියන් වෙනුවෙන් කුර්බාන් කළ යුතුයි. එසේ නැත්නම් පවුල් 7ක් එකතු වෙලා එක් ගවයෙක්ව කුර්බාන් කළ යුතුයි. කුර්බාන් කියන්නේ කපා බිලි දීම. ඒ වගේම 10 දෙනෙක් එකතු වුණොත් ඔටුවෙක් කුර්බාන් කළ හැකියි. මේ වගේ නියමයක් ඉස්ලාම් ධර්මයේ තුල තිබෙනවා. ඇයි එසේනම් සත්ව හිංසනයට පටහැනි නොවනවා නම් ඇයි මෙවැනි දෙයක් ඉස්ලාම් වල සිද්ධ වන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. මෙතනදී ඉස්ලාම් පැහැදිලිවම පවසනවා මේ යාඥාව පිටුපස තිබෙන අරමුණ. ලයි යමාලුල්ලාහ් ලුහුමුහා වලා දිමාහුවා. නුඹලා මේ බිලි දෙන සත්වයන්ගේ ලේ හෝ මාංශය ਸਰව බලධාරී දෙවියන්ට සේන්දු වන්නේ නැහැ. වලාකින් යනාලුත් තක්වා මින්කුම්. නුඹලාගෙන් ਸਰව බලධාරී දෙවියන්ට සේන්දු වන්නේ නුඹලාගේ දේව බිය බැතිය. අපි කුර්බාන් කියන ඒ වත්පිළිවෙත ඉටු කිරීම තුලින් ඒ රුධිරය හෝ මාංශය හෝ දෙවියන් වෙනුවෙන් අපි පුද පූජා කරන්නේ නැහැ. දෙවියන්ගේ නාමයෙන් එම කුර්බාන් කියන වත්පිළිවෙත අපි සිදු කරත් ඒවාහි මාංශ එම සත්වයින්ගේ මාංශ දුගී දුප්පත් ජනතාවට බෙදා හැරීමක් තමයි සිදු කරන්නේ.
ඒ කියන්නේ ආහාරය සඳහා මාංශ බෙදා හැරීමේ ක්‍රියාවලියක් තමයි සිද්ධ වන්නේ. එතකොට මෙතනදී නැවත පැනනගෙන ප්‍රශ්නය තමයි මාංශ ආහාරය සඳහා හර ගැනීම තාත්වික දෙයක්ද ප්‍රායෝගික දෙයක්ද සත්ව හිංසනයක් නොවේද කියන එක. පරිභෝජනයේ උදෙසා මිනිසාගේ උවමනාව උදෙසා මස් මාංශ අනුභව කිරීම. එසේ නැත්නම් ජීවී වස්තුවක් ජීවී දෙයක් මාංශ හෝ මත්ස්‍යයන් වශයෙන් අනුභව කිරීම ඒ වෙනුවෙන් ඔවුන් කැප කිරීම ඉස්ලාම් ධර්මයේ සත්ව හිංසනයක්සේ සලකනවාද කියලා. මෙය ඉස්ලාම් දහම සත්ව හිංසනයක් වශයෙන් සලකන්නේ නැහැ. හේතුව ඉස්ලාම් වල පවසා තිබෙනවා හුවල්ලදී ඛලකලකුම් මා ෆිල් අර්ලි ජමීආ. නුඹලාට මෙම පොළවේ තිබෙන සියලුම ද්‍රව්‍යයන් සර්ව බලධාරී දෙවියන් නිර්මාණය කරලා තිබෙන්නේ නුඹලාගේ ප්‍රයෝජනය උදෙසා. ඛලකලකුම් නුඹලා වෙනුවෙන් තමයි මේ සියල්ලක්ම නිර්මාණය කර තිබෙන්නේ. මේ ලෝකයේ පෘථිවියේ තිබෙන සෑම වස්තුවක්ම ජීවී හෝ අජීවී දෙයක් අප වෙනුවෙන් නිර්මාණය කර තිබෙන දේවල්. අපි යම්කිසි පරපණ නැසීමකින් අපට අපගේ ජීවිතේ පවත්වා ගත හැකිද කියන ප්‍රශ්නය තමයි මෙතනදී පැන නගින්නේ. අපි ජීවත් විය යුතු නම් අපට යම් යම් ආකාරයක යම්කිසි ආකාරයක පරපණ නැසීමක් සිද්ධ කරන්නට ඕන. උවමනාවෙන් කිසිදු හේතුවක් නොමැතිව අප යම්කිසි සත්වයක්ව ඝාතනය කරනවා නම් ඒ සත්ව හිංසනයක් වශයෙන් ඉස්ලාම් දහම පවසනවා. උදාහරණයක් වශයෙන් ඒ කාලේ අරාබිවරුන් අතර පුරුද්දක් තිබුණා යම්කිසි කුකුලෙක් හෝ එළුවෙක්ව තබාගෙන උන්ව ඉලක්ක කරගෙන දුනු විදීමේ ක්‍රීඩාවක් තිබුණා. නබි නායකතුමාණන් මේ ක්‍රීඩාව තහනම් කරා. ඔබ ප්‍රහාරයට ලක් කරන ඉලක්කයක් සඳහා ජීවියෙක්ව තබා ගන්නට එපා. ඒ ඔවුන්ව හිංසනය කිරීමක් කියලා නබි නායකතුමාණන් ඒවා තහනම් කරා. නමුත් මාංශය උදෙසා මස් උදෙසා ආහාර උදෙසා ඔබ යම්කිසි ජීවයක් නසනවා නම් ඒ ප්‍රයෝජනය උදෙසා නසන එක තහනම් නොවේ කියලා ඉස්ලාම් පවසනවා. අපට යහපතක් සිද්ධ වෙනවද අයහපතක් සිද්ධ වෙනවද කියන එක. උදාහරණයක් වශයෙන් අපි කෘෂිකර්මය ගත්තම ගොවිතැන් කිරීමේදී අපට යම් යම් පලිබෝධ යම් යම් කෘමීන් අපගේ ගොවිතැනට හානි කරනවා නම් හාල් ලබා ගැනීමේ අරමුණෙන් අපට ආහාර වශයෙන් ආල් අවශ්‍ය නිසා ඒ කෘමීන්ට ආහාර වශයෙන් තිබෙන ඒ ගොවිතැන ආරක්ෂා කිරීමට අප පලිබෝධනාශක භාවිතා කරලා ඒ කෘමීන්ව විනාශ කරනවා. එතනදී අපි හිතුමතාම චේතාන්විතව යම්කිසි පරපණ නැසීමක් සිද්ධ කරනවා. එසේ අපි සිද්ධ කරන්නේ ඒ කෘමීන්ව ඝාතනය කරලා ඔවුන්ව සමූල ඝාතනය කරලා මේ ලෝකෙන් තුරන් කරන් දැමීමේ අරමුණ නෙමෙයි. අපට තිබෙන අරමුණ එතනදී අපට වී ගොවිතැන ආරක්ෂා කළ යුතුයි. ඒ වී ගොවිතැන ආරක්ෂා කිරීමේ අරමුණෙන් තමයි අපි ඒවා කරන්නේ. සමහර ප්‍රදේශවල හේන් ගොවිතැන ආරක්ෂා කිරීම සඳහා විදුලි වැටවල් ලබා දී තිබෙනවා. සිටුවා තිබෙනවා. ඒ විදුලි වැටවල් ඔවුන් සිටුවන්නේ අලියතුන්ගේ ගොවිතැන් වලට හානි සිදුවීම වැළැක්වීම සඳහා. එතනදී විදුලි සැර වැදිලා අලියෙක්ට යම්කිසි ප්‍රශ්නයක් වුණා නම් එතනත් හිංසනයක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් එතනදී අපි කල්පනා කරේ අලියාට උවමනාවෙන් හිතාමතා හානි සිදු කිරීම නොවේ. අලියාගේ පැමිණීම ආක්‍රමණය අපගේ හේන් ගොවිතැන විනාශ නොකළ යුතුයි. එතන යම් කිසි වෙනස් අරමුණක් තිබෙන්නේ. ඒ වගේම දැන් ලංකාවේ වටේම අපිට තිබෙන හොඳම ශේස්ත්‍රයක් තමයි අංශයක් තමයි මත්ස්‍ය කියන ශේස්ත්‍රය. මාළු වෙළඳාම. එතකොට අපිට මත්ස්‍ය වෙළඳ පොලක් තිබෙනවා. ඒ මත්ස්‍යයන්ගේ පවා අපි පණ නැසීමක් සිද්ධ කරලා තමයි ඒව පරිභෝජනයට ගන්නෙ. අපි සැමන් ටින් එකක් පරිභෝජනය කරනවා නම් යම්කිසි ආකාරයේ කවුරු හෝ පුද්ගලයෙක් ඒ මස් බවට පරිවර්තනය කිරීම සඳහා මත්ස්‍යයන් බවට ආහාර බවට පරිවර්තනය කිරීම සඳහා මත්ස්‍යයන්ගේ පණ නැසීමක් සිද්ධ කර තිබෙනවා. චේතාන්විතව චේතාන්විත නොවි පරිභෝජනයේ උදෙසා මේවා සිද්ධ කර තිබෙනවා. එවැනි මිනිසාගේ යහපැවැත්ම උදෙසා මසක් හෝ මාංශයක් හෝ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා උදාහරණයක් වශයෙන් මිනිසාගේ ශරීරය තුළම ඔබ කල්පනා කරලා බලන්න සමහර බැක්ටීරියාවන් බිහි වෙනවා. බැක්ටීරියාවන් කියන්නේ යම්කිසි ආකාරක ජීවයක්. ජීවයක් තිබෙන නිසා තමයි ඒව වැඩෙන්නේ. ඒ බැක්ටීරියා වලට ප්‍රතිප්‍රහාරක ඖෂධ වශයෙන් යම් යම් ඇන්ටිබැක්ටීරියල් බෙහෙත් අපි උපයෝගී කරන අවස්ථාව නැති වෙනවා. අපගේම ශරීරය තුළ පණුවෙක් ඇදෙනවා නම් වැඩෙනවා නම් අපි ඒ පණුවව ආරක්ෂා කරන්න හිතන්නේ නැහැ. මගේ ජීවිතයට හානියක් වෙයි කියලා හිතනවා නම් මගේ ජීවිතයට ඇතුළෙන් යම්කිසි ප්‍රහාරයක් සිද්ධ වෙයි කියලා හිතනවා නම් මගේ ශරීරය තුළ සිටින පණුවව පවා මා විනාශ කරන්නට පෙළඹෙනවා. එතරම්දි කරන්නේ සත්ව හිංසනයක් නෙමෙයි
මිනිසා කියන උසස්ම වස්තුව ආරක්ෂා කරන එක. උසස්ම ජීවය ආරක්ෂා කරන එක. මිනිසාගේ යහපැවැත්ම උදෙසා. දැන් අපි වර්තමාන විද්‍යාව ගත්තම ඕනෑම ගසක් පැලයක් පවා ජීවයක් බවට හඳුනාගෙන තිබෙනවා නූතන විද්‍යාව තුළ. එම නිසා තමයි ඒවා වැඩෙන්නේ. ඒවා පළ හටගන්නේ. මල් පිපෙන්නේ, පුෂ්පයන් හටගන්නේ. ඒවට ජීවයක් යම් කිසි ආකාරයක ජීවයක් තිබෙන නිසා යම් යම් නවීන නූතන උපකරණ භාවිතා කරමින් ගස්වැල් වල තිබෙන ඒ පණ යම් කිසි පළතුරක් අපි කඩා ගන්න අවස්ථාවේදී ගසට යම් කිසි ආකාරයක වේදනාවක් සිද්ධ වෙනවයි කියන එක අද නූතන විද්‍යාව හඳුනාගෙන තිබෙනවා. මේ තුලින් ගම්ම්‍ය වන දේ මොකද්ද? ගස පළ ලෙලන්නේ, ගස පළ හට ගන්නවන්නේ අපට නොවේ. ඒ ගසේ තියෙන ස්වභාවික ක්‍රියාකාරීත්වය. ඒ අපි උදුරා ගන්න අවස්ථාවේදී ඒ ගසට යම් කිසි වේදනාවක් ඇති වෙනවා. නමුත් අපි ගන්නේ ගසට වේදනා කිරීමේ අරමුණෙන් නොවේ. අපි ඵලයක් උදුරා ගත්තා නම්, පළතුරක් දබා ගත්තා නම් නැවතත් ඒ ගස පළතුරක් හට ගන්නවයි. ඒ ස්වභාවික චක්‍රය අකණ්ඩව ක්‍රියාත්මක වෙයි. නමුත් මම වේදනා කරන්නට උදුරා ගත්තේ නැහැ. මම ජීවත් වෙන්නට ඕන. මට විටමින් අවශ්‍යයි. මට මිනරල් අවශ්‍යයි. මම ගස්ලබු කෑවත්, අඹ කෑවත්, අන්නාසි කෑවත්, පේර කෑවත්, ඕනෑම පළතුරක් කෑවත් මම යම් කිසි ආකාරයක ජීවයක් තිබෙන දෙයක් හානි කරවලා රිද්දවලා තමයි මම ඒ දේ පරිභෝජනය කරලා තිබෙන්නේ. මගේ ශරීරයේම මගේ කෙස්වල උකුණන් සිටනවා නම් අනේ පව් මගේ ශරීරේ උකුණ සිටනවානේ කියලා මම ඒ උකුණන්ව අරන් මරනකොට මම කවදාවත් හිතන්නේ නැහැ මරලා දාලා තලලා පොඩි කරලා මේ જાතියම නැති කරන්න ඕන කියලා නෙමෙයි. මට ඒ උකුණන්ගෙන් යම් කිසි හානියක් සිද්ධ වන්නට පුළුවන් නම් සම්පූර්ණයෙන්ම උකුණන්ව මගේ කේශ කලාපය තුල මා රැඳෙන්නට සැලැස්සුවා නම් මාගේ සම්පූර්ණ කෙස් ටිකම නැති වෙලා යන තරමට බලපෑමක් මට ඇති වෙයි කියලා හිතනවා නම් මම උකුණෙක්ව අරගෙන තලලා පොඩි කරලා මිරිකලා මරලා දාන එක මම ජීවිත ඝාතනයක් වශයෙන්, හිංසනයක් වශයෙන් මම සලකන්නේ නැහැ. නමුත් උකුණෙකුට පවා, මකුණෙකුට පවා, මදුරුවෙකුට පවා, ඕනෑම වස්තුවකට, කෝඳුරුවෙකුට පවා ජීවයක් තිබෙනවා. නිකරුණේ ඝාතනය කිරීම තහනම්. යම් කිසි ආකාරයක අපට හානියක් ගෙන දෙනවා නම් එම අවස්ථාවේදී මිනිසාගේ ජීවිතය රැක ගැනීම සඳහා ඒ සත්වයාව විනාශ කරන්නට පෙළඹෙන්නට සිද්ධ වෙනවා. එවන් වූ අවස්ථාවකදී ඉස්ලාමය අනුමත කරනවා. එසේ නැත්නම් ඒ සත්වයාගෙන් අපි යම් කිසි ප්‍රයෝජනයක් ලබා ගැනීම සඳහා මම බොන කිරිපිටි වල ඉඳලා මම බොන කිරිවල පටන් සෑම දෙයක්ම සත්වයන් මට ලබා දුන්න දේවල් නෙමෙයි. මා ඒවා ඔවුන්ගෙන් උදුරාගෙන තමයි මම ඒවා බොන්නේ. මම ඒවා කන්නේ. ඒව ක්‍රියාවලිය තුල අර්ථවත් වෙලා තිබෙන්නේ මම ඔවුන්ට ඉන්සනය කිරීම නෙවෙයි, මාගේ පැවැත්ම. මට විටමින් C, D, E, A, B, C, D ඕනෑම විටමින් වර්ගයක්, ඕනෑම පෝෂ්‍ය පදාර්ථයක් මා දැන් වර්තමානයේ සරලව බෙහෙත් වලින් හෝ වෙනත් ක්‍රමයකින් ලබාගෙන සිටනවා නම් ඒ සියල්ලක් පිටිපස සත්වයක් හෝ සාහකයක් හෝ වෙනත් ජීවියෙක් හෝ සිටිය හැකි. එතනින් ඉස්ලාම් ඒ මධ්‍යස්ථව බලනවා. නිකරුණේ ඔබ ඉන්සනයට ලක් කරොත් අපාගත වන්නට වෙයි. ඒ වගේම ඔබ ආහාරයේ උදෙසා, අවශ්‍යතාවයක් උදෙසා, වුමනාවක් උදෙසා ඔබ යම් කිසි ජීවයක් ඝාතනය කරලා යම් කිසි ආහාරයක් ලබා ගත්තා නම් එය ඉන්සනයක් වශයෙන් සලකනු ලබන්නේ නැහැ කියන එක තමයි ඉස්ලාම් ධර්මයේ ස්ථාවරයේ එම මානසිකත්වයේ ඉඳලා අජ්ජි ආඥා අවස්ථාවේදී එකල පාරම්පරික ජනතාව අතර තිබුණා, අරාබි ජාතිකයන් අතර සංකල්පයක් තිබුණා දෙවියන් වෙනුවෙන් මිනිසුන් පුද පූජා කිරීමේ ක්‍රමවේදයක්. ඒ ඉස්ලාම් ධර්මයේ තුරන් කරලා ඉබ්‍රාහීම් කියන දෙවියන්ගේ දේව දූතයාට නියමයක් කරා ඔබ මිනිස් ජීවිත, මිනිසුන් බිලිදීම, දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීම කියන මෙම වැරදි ක්‍රියාව සමාජයෙන් තුරන් කරලා මිනිසුන් වෙනුවට එළුවෙක්, ඔටුවෙක් හෝ ගවයෙක් කියන සත්වයෙක්ව පූජා කරලා එම සත්ව පූජාවෙන් ලේ පූජා දෙවියන්ට ලබා නොදී, මාංශ පූජා දෙවියන්ට ලබා නොදී එම මාංශ වලින් කුසගින්නෙන් පෙළෙන දුගී දුප්පත් ජනතාවට මාංශ බෙදා හැරීමක් සිද්ධ කරන්න කියලා ඉස්ලාම් ධර්මය එවන් වූ ක්‍රියාපිළිවෙතක් කුර්බාන් කියන ඒ ක්‍රමය තුලින් අපට හඳුන්වා දුන්නා. එම නිසා අපි මේ සලකන්නේ මිනිසාගේ ප්‍රයෝජනය උදෙසා, ආහාරයක් උදෙසා සිදු කරනු ලබන ක්‍රියාවලියක් වනවා මිස දෙවියන් වෙනුවෙන් මිත්‍යා දෘෂ්ටිකව සිදු කරන, සත්වයන්ව හිංසනය කරලා ඝාතනය කරලා ඒ සත්වයන්ගේ ලේ මාංශ පූජා කිරීමක් වශයෙන් නොවේ කියන එක ඉස්ලාම් ධර්මානුකූල පැතිකඩින් අපි ඒ සඳහා විග්‍රහයක් වශයෙන් ලබා දෙනවා.